ඔයාලා Premiere Pro app එක use කරලා ලැප් එකෙන් හරි කම්පියුටර් එකකින් හරි වීඩියෝ එඩිට් කරන කෙනෙක් නම් ඔයා දන්නවා මේ error එක ගැන. ඉතින් ඔයාලා ළඟ iPhone එකක් තියෙනවා නම් iPhone එකේ වීඩියෝ quality හින්දා ඔයා ඒකෙන් වීඩියෝ රෙකෝඩ් කරාට ඒ වීඩියෝ මේ Premiere Pro app එකට support කරන්නේ නැහැ නේද? ඉතින් ඔයාලට කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඉතා සරල ක්‍රමයකින් පුළුවන් අපිට මේ ෆෝමැට් එක වෙනස් කරගන්න. හරි, මල් ළඟ තියෙනවා iPhone එකකින් ගත්ත වීඩියෝ එකක්. අපි ඒක ප්ලේ කරලා බලමු. වීඩියෝ එක හොඳට තියෙනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මේ වීඩියෝ එක Premiere Pro app එකට ඇඩ් කරගන්න බලමු. මම මෙන්න මේ විදිහට ඇදගෙන ආවෙත් Premiere Pro එකට අතහරිනවා. නමුත් දැක්ක නේද? මෙන්න මේ විදිහට error එකක් එනවා. ඔයාලගේ වීඩියෝ එක මේ app එකට support කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ වීඩියෝ එකේ තියෙන ෆෝමැට් එක. ඉතින් iPhone වල වීඩියෝ රෙකෝඩ් වෙන්නේ MOV කියලා ෆෝමැට් එකකින්. අපි මේක පහසුවෙන්ම MP4 වීඩියෝ එකක් විදිහට කන්වර්ට් කරගන්නේ කොහොමද කියලා බලමු. ඔයාලා WhatsApp document හරි නැත්නම් මේ local send app එක භාවිතා කරලා හරි ඔයාලගේ iPhone එකේ තියෙන වීඩියෝ එක Android phone එකකට send කරගන්න ඕන. ඉතින් මේක පහසුවෙන් කරන්න local send app එක භාවිතා කරන්න පුළුවන්. ඒක භාවිතා කරන විදිය දන්නේ නැත්නම් මම වෙනම වීඩියෝ එකක් කරලා තිනවා. ඒක බලන්න පුළුවන්. ඉතින් ඔයාලා iPhone එකෙන් ගත්ත වීඩියෝ එක මෙන්න මේ විදිහට Android phone එකකට දාගෙන ඒක open කරගන්න ඕන gallery එකට ගිහින්. දැන් මේ පහලින් පේන කතුර වගේ icon එක click කරලා ඔයාලට මේ වීඩියෝ එක edit කරන තැනට යන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතනින් adjustment click කරලා මේ expose එක චූට්ටක් වෙනස් කරනවා. ගොඩක් වෙනස් කරන්න එපා. ඒතකොට මේකේ colors වෙනස් වෙනවා. අපිට මේක edit කරගන්න නෙවෙයි අවශ්‍ය, format එක වෙනස් කරගන්න විතරයි. මම 100ට එකක් දෙකක් වගේ වෙනස් කරලා මේ පහළ තියෙන හාරි ලකුණ click කරනවා. දැන් මේ ඉහළින් පෙන්වන විදිහට save button එක click කරනවා. ඉතින් දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ වීඩියෝ එක MP4 format එකෙන් save වෙනවා. ඔයාලට පුළුවන් Premiere Pro app එකෙන් මේ වීඩියෝ එක ඕනම එඩිට් එකකට භාවිතා කරන්න. හරි, අපි නැවතත් Premiere Pro app එකට ගිහින් බලමු ඒක කොහොමද වැඩ කරනවද කියලා. මම මෙන්න මේ විදිහට ඒ වීඩියෝ එක අපි එඩිට් කරගත්ත වීඩියෝ එක කම්පියුටර් එකට දාගෙන තියෙනවා. ප්ලේ කරලා බලමු. ඒකත් අර වීඩියෝ එක වගේම ප්ලේ වෙනවා. දැන් අපි ඒක Premiere Pro app එකට සපෝට් කරනවද කියලා බලමු. මම මෙන්න මේ විදිහට වීඩියෝ එක ඇදගෙන ඇවිත් Premiere Pro app එකට දාගන්නවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වීඩියෝ එක අපිට මේ app එකේ use කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නේ මට නම් ලොකුවටම බලපෑවා. මම සෑහෙන්න හොයලා තමයි මේ ක්‍රමය හොයාගත්තේ. ඒ වගේ අවශ්‍යතා තියෙන කවුරු හරි ඇති කියලා හිතාගෙන තමයි වීඩියෝ එක කරේ. හොඳයි නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, මේ වගේ වීඩියෝස් බලන්න, අපිව subscribe කරන්න අමතක කරන්න නම් එපා. ඔයාලට සුබ දවසක්.